මෙතනදී දරුවනේ අපිට ග්‍රාෆ් එකක් දීලා තියෙනවා. හැබැයි මේ අර ඕගොල්ලෝ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ග්‍රාෆ් එකක් දීලා ඩිස්ක්‍රයිබ් කරන්න කියන නෝමල් ග්‍රාෆ් එක නෙමෙයි. මට මතකයි මේ ප්‍රශ්නෙට අදාළව පැතුම්ද කොහෙද ඇහුවත් එක්ක මේ ග්‍රාෆ් එකේ ඇක්සස් දෙක එහෙම මොනවද කියලා නම් කරලා නෑනේ. එතකොට මේ තියෙන්නේ කියන්නේ ඩ්‍රයි ෆුඩ්ස් එහෙම ගත්තාම ප්‍රමාණයද පර්සන්ටේජ් එකක්ද ඒවට වියදම් කරපු මුදල්ද ඔහොම දේවල් ඇහුවත් මට මතකයි පේපර් එක ලියන වෙලාවේ ඒ කිසිම දෙයක් දරුවෝ මේකට අදාළ නෑ. මේකට අදාළ එකම දේ පොඩි බ්ලැන්ක්ස් ටිකක් පුරවන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්නේ කියවුවාම තේරෙයි එහෙම ලොකු අයිඩියා එකක් මේ බ්ලැන්ක්ස් වලදී ඕන වෙන්නේ නැහැ කියලා. හැබැයි මේක ගොඩ දෙනෙක් පහෙන් පහ අරන් තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්දා මම මේක හරියටම කියලා දෙන්නම්. හොඳට කල්පනාවෙන් බලා ගන්න. ආයේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් වරද්දන්න එපා. ඒ වගේමයි ඊළඟට ඉස්සරහට එන පේපර්ස් ඇතුලේ ඕගොල්ලන්ට ග්‍රාෆ් ප්‍රශ්න හම්බෙයි, ග්‍රාෆ් ඩිස්ක්‍රයිබ් කරන්න එහෙමත් හම්බෙයි. මේකෙන් හොඳ පන්නරයක් අරගන්න, මේකෙන් පුරුදු වෙන්න ග්‍රාෆ් එකක් ඩිස්ක්‍රයිබ් කරන්නේ කොහොමද කියලා. අර නිකාම්ම this is a bar graph නේද? it is very beautiful වගේ වැඩකට නැති sentence ලියනවට වඩා මෙන්න මේ වගේ තැනක බලා ගන්න කොහොමද හොඳ quality description එකක් කරන්න කියලා. මේ description එක ටිකක් quality එකට දැම්මම ඔයගලන්ට ඒ idea එකත් මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි පුළුවන් දරුවෝ ඒක ඉගෙන ගන්න. weak දරුවෝ ටිකක් පිටිපස්සේ අඩු ලකුණු වල ඉන්න දරුවෝ මේකට answers ටික ගන්න හැටි මෙන්න මෙහෙම බලා ගන්න. හරි? So we'll just read and see. The graph is about the items distributed by the Lions Club. මේ graph එකේ තියෙන්නේ items ගැනලු දේවල් ගැනලු distributed බෙදා හැරපු by the Lions Club in a flood. flood එකක් කියන්නේ ගං වතුරක්. එහෙනම් ගං වතුරකදී that occurred in recent past. recent කියන්නේ මෑත, past කියන්නේ අතීතයේ. ආයෙනම් මෑත අතීතයේ සිද්ධ වෙච්ච ගං වතුරකදී තමයි මේ items බෙදලා දීලා තියෙන්නේ. ඊළඟට they have mostly own වැඩිපුරම thought හිතලා තියෙන්නේ මොනවා ගැනද කියලා අහනවා. ඉතින් අපිට graph එක බලුවම පේනවනේ වැඩිපුරම දීලා තියෙන්නේ dry foods නේ. එහෙනම් හිතලා තියෙන්නේ dry foods ගැන. So the answer is dry foods. මෙන්න මේක නම් කියන්නම ඕනේ. ආයෙ කරන්න එපා. කළොත් ලකුණු හම්බෙන්නෙම නැහැ. පුතේ මෙතනින් බලලා ඔයගොල්ලෝ dry foods කියලා ලියද්දි so you use D as capital. D අකුර capital කරලා මේ sentence එකක් බැද්දී ඔයගොල්ලෝ ගෙනත් දානවා. ඒක අතිශයින් වැරදි. ආයෙ කරන්න එපා. ඔයගොල්ලන්ට exam එකක් ඇතුලේ එහෙම කළොත් ලකුණු හම්බෙන්නේ නැහැ. හරි? ඊළඟට so the answer should be dry foods. Then although the main meals මෙතන although the main meals are required ප්‍රධාන කෑම වේලවල් ප්‍රධාන ආහාර වර්ගත් required අවශ්‍ය උන්නත් they have paid their much attention ඒගොල්ලෝ ඔවුන්ගේ වැඩි attention එක අවධානය යොමු කරලා තියෙන්නේ main meals වලට නෙමෙයිලු වෙන දෙයකටලු. ඇත්තනේ පුතේ මෙතන තියෙන main meal එක ප්‍රධාන ආහාරය වෙන්නේ lunch packet නේ. ඊට වඩා වැඩි අවධානය ඒගොල්ලෝ යොමු කරලා තියෙන්නේ වෙන දේවල් වලට. එතකොට ඒගොල්ලෝ ඊට වඩා වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා clothes සහ dry foods කියන දෙකටම. එහෙනම් ඔතනට answer එක එන්න ඕනේ main meal වෙච්ච lunch packet වලට වඩා වැඩි අවධානයක් යොමු වෙච්ච දෙයකටනේ. එහෙනම් answer එක dry foods වෙන්නත් පුළුවන්, clothes වෙන්නත් පුළුවන්. හරි එක තීරණය වෙන්නේ මෙහෙමයි as they can be stored and used. ඒවා store කරලා පස්සේ use කරන්න පුළුවන් හින්දා. එතකොට store කරලා පස්සේ use කරන්න ඉතින් dry foods උත් පුළුවන් clothes උත් පුළුවන් නේ. ඇත්තටම මෙතන මම බලාපොරොත්තු වෙච්ච answer එක නම් dry food. හැබැයි ඔකට clothes ලිව්වත් දැම්මට තේරෙනවා. කියන්නේ මම මෙතනදික් මේ කල්පනා කරන විදිහත් එක්ක තාර්කිකව හිතුවොත් මේකට clothes වලටත් හරි දෙන්න පුළුවන්. ඒතර clothes ලියලා මම වැරද්දාපු දරුවෙක් ඉන්නවනම් මේක හරි ගන්න ප්‍රශ්නයක් නැහැ. Then they have distributed ඊට පස්සේ ඒගොල්ලෝ distribute කරලා තියනවලු හිස්තැනක් amounts ප්‍රමාණ of tens and lunch packet. tens සහ lunch packet ගත්තොත් මෙන්න මෙතන තියෙන්නේ ප්‍රමාණ සමානයි නේද? එහෙනම් equal පුතේ මෙතන හරියට ලියවෙන්නේ නැහැ මේ touch pad එකේ. නමුත් ඕගොල්ලෝ වරද්ද ගන්න නැතුව ගන්න equal සමාන ප්‍රමාණ. මෙතනට equal නැතුව same වගේ word එකක් එක්ක යන්නත් පුළුවන්. amounts of tens and lunch packets
their ඔවුන්ගේ concern has been medicine. medicine වලට තියෙන ඔවුන්ගේ concern එක අවධානය කොහොමද? අඩුම එකක්. එහෙනම් මෙතන එන්න ඕනේ their least lowest වගේ වචනයක්. they have also donated. හරිද? ඒගොල්ලෝ තවත් donate කරලා තියෙනවලු. අපි දැන් මෙතන dry foods ගැන කතා කළා, lunch packet, clothes, medicines කතා කළා. තව ඊටු tense. එහෙනම් මෙතනට answer එක tense. ඔන්න ඔහොමයි මේකේ answers ගන්න අපිට සිද්ධ වෙන්නේ. හොඳට තේරුම් ගන්න මේ වගේ ප්‍රශ්නයක් විස්තර කරන්න හැටි. දැන් මම අර කියා දීපු විදිහට ප්‍රමාණද තියෙන්නේ, වියදම් කරපු මුදල්ද තියෙන්නේ. ඒ මොනවත් අපිට මෙතනදී වැදගත් උනේ නැහැ. අලුත් ಜಾතිය ප්‍රශ්නයක් හම්බුනාම මම මේ ಜಾතිය අලුත් ප්‍රශ්නයක් හිතලා හැදුවෙත් ඒකයි පුතේ. අලුත් ಜಾතිය ප්‍රශ්නයක් හම්බුනාම ඒකකට ෆේස් කරන්න පුරුදු වෙන්න. එහෙම නැතුව අර ඕගොල්ලෝ ලියන පරණ ඩිස්ක්‍රිප්ෂන් එකම හම්බෙයි කියලා හැම වෙලෙම බලන් ඉන්න එපා. මේ ಜಾතිය දේවල් කලින් එක්සෑම්ස් ඇතුලේ කරලා තියෙනවා. ඒකයි මම ඔයගොල්ලන්ට මේ වගේ දේවල් දීදී ප්‍රැක්ටිස් කරවන්නේ. හරි. මේකටත් ආන්සර්ස් එන්න ඕනේ 5න්, මාක්ස් එන්න ඕනේ 5න්. එන්නේ කොහොමද කියලා බලලා තමන්ගේ වැරදි අඩුපාඩු හදාගන්න.